හිරු කුමරු ආදරේ ගෙනල්ලා ටෙලිනාට්‍ය ඉතාම සංවේදී සහ කුතුහලයේ පිරිපුන් හැරවුම් ලක්ෂයක් ගැනයි මම අද කතා කරන්නේ. තාත්තා කෙනෙක් විදිහට තමන්ගේ දුවව කාමරයක හිර කරලා තියාගෙන හැමදාම පාලනය කරගන්න බැහැ කියන එක ඇත්ත. නමුත් හංසනා තමන්ගේ හිතට දැනෙන දේ විතරක්ම කරලා මේ වගේ අන්තගාමී තීරණයක් එන එක ගැන අපිට දෙපාරක් හිතන්න වුණා. දිනෙත් සහ හංසනා හමුවීම ගොඩක් දවසකින් ලොකු උත්සාහයකින් පස්සේ දිනෙත් සහ හංසනා හමු වුණොත් ඒ හමුවීම අවසන් වන්නේ සුබදායි විදියට. ආදරේ කියන්නේ බොරුවක් කියන තැනට කතාව ගලාගෙන යාමෙන් හංසනා දිනෙත් මෙන් දැඩි මානසික බිඳවැටීමකට ලක් නොවෙන්න මෙන්න මේ වගේ හේතුවක් බලපාවි කියලා අපිට හිතන්න පුළුවන්. හංසනා දුවගෙන මුහුද දෙසට යාම. ආදරය ගැන කලකිරලා බලාපොරොත්තු සුන්නුණු දිනෙත් මෙන් දේවල් කියද්දි හංසනා එක එහෙම නෙවෙයි කියලා ඔප්පු කරන්න මුහුද දෙසට දුවගෙන යන්නේ තමන්ගේ ජීවිතය ගැන පවා හිතන්නේවත් නැතුව. ඇත්තටම කියනවා නම් දිනෙත් අයව බේරගනීවිද කියන ප්‍රශ්නය නාට්‍යමය පැත්තෙන් බලද්දි ප්‍රධාන අවස්ථා දෙකක් අපිට උපකල්පනය කරන්න පුළුවන්. දිනෙත් වහාම ක්‍රියාත්මක වෙලා හංසනා පස්සෙන් දුවගෙන ගොස් ඇයව අනතුරකින් බේරා ගැනීමට ලොකු ඉඩකඩක් තියෙනවා. මේ සිදුවීම නිසා දිනෙත්ගේ හිතේ හංසනා කෙරෙහි තියෙන සැබෑ ආදරය සහ සැලකිල්ල නැවත වතාවක් මතුවෙන්න පුළුවන්. මේ අනතුරුදායක තත්ත්වය ආරංචි වීමෙන් හෝ දැකීමෙන් පස්සේ හංසනාගේ තාත්තා තේරුම් ගනීවි. තමන් දුවව හිර කරගෙන හිටපු එකෙන් උනේ ඇයව විනාශයට තල්ලු කර දැමු එක විතරයි කියලා. ඇත්තටම මේ වෙලාවේ හංසනා ගත්ත තීරණය හරි. ඉතින් ඇත්තටම කියනවා නම් ඒකත් එක්ක ඒ දෙන්නගේ ආදරේ නැවත වතාවක් ගොඩනගා ගන්න පුළුවන්.